හරි අපි යනවා 24 ගාන සංකර සංයෝජන පවුලක දෙමාපියන් ඔගොල්ලෝ ගාන කියවන්න පවුලක දෙමාපියන් තම ළඟම ඥාතීන් 15 දෙනෙකු අතරින් 6 දෙනෙක් රාත්‍රී භෝජන සංග්‍රහයටම කතා කරන විස්තරයක් තියෙනවා. ඔක්කොම ඥාති 15ක් ඉන්නෝනේ. පියාට ළඟම ගැහැණු ඥාති 5යි. පියා ඉන්නවනේ. පියාට ළඟම ගැහැණු ඥාති 5ක් ඉන්නවා. පියාට ළඟම අපි තුන් ගැහැණු ඥාති 5ක් ඉන්නවා. හරි. පිරිමි ඥාති 3ක් ඉන්නවා. පියාට ළඟම පිරිමි ඥාති 3යි. ඊට පස්සේ කියනවා මවට ළඟම ගැහැණු ඥාති මව කියලා ගමු. මවට ළඟම ගැහැණු ඥාති 3යි. පිරිමි ඥාති 4ක් ඉන්නවා. පිරිමි ඥාති 4 දෙනෙකු සිටි. ඊට පස්සේ ඒකේ පළවෙනි කොටස් දෙකයි තියෙන ගාන. කොටස් දෙකයි ලකුණු කීයක් තියෙනවද? ලකුණු තියෙනවා 40යි. 40 ලකුණු 60ක කොටස 150 ලකුණු 60ක් තියෙන 24 ගානේ සංකරණ සංයෝජන කොටසට. හරි. ඒක ලේසි ගානක්. මේකේ පළවෙනි කොටසේ අහනවා මෙහෙම. පියාට මේ තාත්තා ඉන්නවනේ. ඔහුගේ ළඟම ඥාති 3කටයි ළඟම ගැහැණු ඥාති 3කටයි මවට ළඟම පිරිමි ඥාති 3කටයි ආරාධනා කරපුවා වෙනස් ක්‍රම ගන්න. හරිනේ. ඒ කියන්නේ දැන් පියාගේ පැත්තට එන්න. පියාගේ පැත්තේ ගැහැණු ඥාති 5ක් ඉන්නවනේ. මෙන් 3 දෙනෙක් ඕන. මේ මවගේ පැත්තට එන්න. මවගේ ළඟම පිරිමි ඥාති 4ක් ඉන්නවනේ. එන් කීයක් ඕනද? අපිට කියනවා පාටියකට එන් 3ක් ඕන කියලා. හරි. ඒතර ඔක්කොම 6 දෙනෙක් ඕන. ක්‍රම ගන්න. දැන් මේකේ අපේ ප්‍රමේය තියෙන්නේ කොහොමද? දැන් මෙතන පිළිවෙල කිරීමක් නැහැ නේද? සංකරණ සංයෝජනවල ඔය පිළියෙල කිරීම සහ තෝරා ගැනීම කියන ප්‍රධාන කොටස් දෙකකින්නේ අපි වැඩේ කරන් යන්නේ. දැන් මේකේ තියෙන්නේ ඥාති ටිකක් තෝරගන්න. පාටිකට එන්න කියනවා. පාටිකට එන්න කියන එකේ කිසිම පිළිවෙල කිරීමක් නැහැ. එන්න. අපි කියන්නේ අම්මට ඥාති 6 දෙනෙක් නා. මෙයාට කිව්වනම් හොඳයි. මෙයාට හොඳයි. මෙයාට හොඳයි. අර ඒ 3 දෙනාට එන්න කියනවා. පියාගේ පැත්ත බලනවා පස්සෙනෙක් කියනවා. 3 දෙනෙක් කොහොමද තෝරගන්නේ? 3 දෙනෙක් කොහොම හරි 3 දෙනයි ඉඩ තියෙන පියාගේ පැත්තට 3 දෙනෙක් තෝරගෙන එන්න කියනවා. තෝරගන්නවා විතරයි. පිළිවෙල කිරීමක් නැහැ. හරි. අපි දන්න අපේ ගාව ප්‍රමේය තියෙන්නේ. අපේ ප්‍රමේය මෙහෙමනේ තියෙන්නේ. අපි ප්‍රමේය තියෙන මෙහෙම. වෙනස් ද්‍රව්‍ය කියලා ගමු. කම නැහැ. වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයක් තියෙනවා. වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයක් තියෙනවා. මේකින් r ගණනක් තේරීම. r ගණනක් තෝරගන්න වෙනස් ද්‍රව්‍ය n ගණනක් තියෙනවා. R ගණනක් තෝරගන්න කොච්චර ක්‍රම තියෙනවද කියලා බලන්න NCR වල ඉන්නේ. අර NCR අර්ථ දැක්වෙන්නේ කොහොමද? ක්‍රමාරෝපයෙන් n ඍණ R ගේ ක්‍රමාරූප R ගේ ක්‍රමාරූප. හරි. මේකේ පියාගේ පැත්තට සම්පූර්ණ වැඩේ මොකක්ද කියලා කතා කරමු. සම්පූර්ණ වැඩේ මේකේ පියාගේ ඥාති 3 දෙනෙකුට සහ මවගේ ඥාති 3 දෙනෙකුට අර සහ හොඳයි. සම්පූර්ණ වැඩේ ඉවර වෙද්දී 6 දෙනෙක් තේරලා තියෙනවා. පියාගෙන් 3යි මවගෙන් 3යි. හරි. පියාගෙන් 3 මේ පියාගේ පැත්තේ අපි බලමු මේ ලියමු වාක්‍ය ලියමු. පියාට ගැහැණු ඥාති 3කට ආරාධනා කළ හැකි වෙනස් කීයක් තියනවද? 5 දෙනෙක් නේ හිටියේ මේ n ගානක් තිබිලා r ගානක් තෝරගන්න NCR. n ගානක් තිබිලා වෙනස් r ගානක් තෝරගන්න NCR. 5 දෙනෙක් ඉඳලා 3 දෙනෙක් තෝරගන්න නම් මොකක්ද එහෙනම්? 5 c 3 n කියන එක 5යි තෝරගන්නේ 3යි. හරි. දැන් මවගේ පැත්තට යන්න. මවගේ පැත්තට. දැන් මවට එයාට එන්නේ පිරිමි ඥාති. පිරිමි ඥාති 3ක්. ඔව්. මවට ඇගේ ළඟම පිරිමි ඥාති 3ක්. පිරිමි 3කට ආරාධනා කරන්න පුළුවන් වෙනස් ක්‍රම ගණන දැන් බලමු. n ගානක් තිබිලා වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයක් තියෙනවා. r ගණනක් තෝරගන්න නම් ක්‍රම මෙච්චරක් තියෙනවා. මවට පිරිමි වෙනස් කට්ටිය වෙනස් පිරිමිනේ 4 දෙනෙක් වෙනස් 4 දෙනෙක් ඉන්නවා. ඥාති 4ක් ඉන්නවා. ඒ 4න් 3ක් ගන්න. n ගෙන් 3ක් ඕනේ. 4න් 3. 4c3. හරිනේ. ඒතර සම්පූර්ණ වැඩේ කරලා ඉවර වෙද්දී දෙගොල්ලොන්ගේම ওই වැඩ දෙක කරලා ඉවර වෙන්නේ. එතකොට අපේ ප්‍රමේය තියෙන ගණන් කිරීමේ මූලධර්මයට අනුව
සම්පූර්ණ වැඩේ කරන්න තියෙන ක්‍රම ගාන කොච්චරයිද? අතරමැද වැඩවල ගුණිතය. හරිනේ. ඒතර ඔය කියන විදිහට ඥාතීන්ට ආරාධනා කළ හැකි ඉහත අයුරින් ඥාතීන්ට ආරාධනා කරන වෙනස් ක්‍රම ගන්න කීයද? ඒතර 503 වාරයක් අපිට එන්නේ 503 වාරයක් 403. ඔන්න. ඒ කියන්නේ අතරමැද වැඩ දෙකක් තිබුණානේ. මොකද එක වැඩක් පියාගේ ඥාති තේරීම. දෙවෙනි වැඩේ මවගේ ඥාති තේරීම. සම්පූර්ණ වැඩේ ඔය දෙකම කම්ප්ලීට් වෙනවා. ඒතකොට තමයි 6 දෙනාම ආරාධනා වෙලා තියෙන්නේ. 6 දෙනාටම ආරාධනා කළ ඉවර වෙන්නේ. හරි. එහෙමනම් අතරමැද වැඩවල අපේ ප්‍රමේය තියෙන්නේ අතරමැද වැඩවල ගුණිතය. ගණන් කිරීමේ මූලධර්මයට අනුව අපි ඔක ගොඩනගන්නේ අන්තිමේදී. කියන්නේ සම්පූර්ණ වැඩ ඉවර කරන්න නම් අතරමැද පියවරවල ගුණිතය ගන්න. හරි ගුණිතය ගත්තම මෙච්චර ප්‍රමාණයක් යනවා. හරි 503. මේක ඉතින් ක්‍රමාරෝපිත 5. ක්‍රමාරෝපිත 3. 5න් 3ක් දෙකේ ක්‍රමාරෝපිත වාරයක්. මෙතන ක්‍රමාරෝපිත 4. ක්‍රමාරෝපිත 3. 4න් 3ක් එකේ ක්‍රමාරෝපිත 2. මේක සුළු කරාම කොහොමද එන්නේ? 5 4 3 වෙනකන් ලියන්න. මෙතන 3ේ ක්‍රමාරෝපිත තියෙනවා 2. දෙකේ ක්‍රමාරෝපිත. මෙතන 4 3ේ ක්‍රමාරෝපිත වෙනකන් ලියන්න. එතන මේක කැපිලා යනවා. 5 4ක් 4 20යි මෙතන 10ක් එනවා. 4යි වෙනස් ක්‍රම 40ක්. හරිද? හරි. ඊට පස්සේ ඒකේ දෙවෙනි කොටස මෙහෙමයි. මොකක්ද දෙවෙනි කොටස කියන්නේ? පිරිමි ආරාධිතයන් 3 දෙනෙක් සහ ගැහැණු ආරාධිත 3 දෙනෙක් වන පරිදි පියාට ඔහුගේ ළඟම ඥාතීන් 3කටයි මවට ඇයගේ ළඟම ඥාතීන් 3කටයි එන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ පියාගේ පැත්තෙන් 3ක් එන්න ඕන. මවගේ පැත්තෙන් 3ක් එන්නත් ඕන. හැබැයි ඔක්කොම කතා කරපුවම ගැහැණු 3ක් ඉන්න ඕන, පිරිමි 3ක් ඉන්න ඕන. ඒ තත්ත්ව මොනවාද? පියාගේ තත්ත්ව 4ක් තියෙනනේ. පියාගේ ඥාති 3ක් ඉන්න ඕනි, මවගේ ඥාති 3ක් ඉන්න ඕන. පිරිමි 3ක් ඉන්න ඕන, ගැහැණු 3ක් ඉන්න ඕන. හරි. අපි බලමු ඔක එක නම් වගුවක් ගහන්න වෙනවා. මේක නම් ඉතින් පොඩි කොටසක් නිසා වෙනම ගන්න පුළුවන්. දෙවෙනි කොටසේ වගුවක් ගහන්නෝ මෙහෙම කරමු. පියාගේ පැත්ත. ඊට පස්සේ මවගේ පැත්ත. හරි. ඔක වෙන් වෙන්න බෑ. පියාගෙන් 3 දෙනෙක් ඉන්න බෑ. ඔය ගානට මෙතන දාන්නේ නැහැ. පියාගේ ඔක්කොම ඥාති ඉන්නවා කියද? ඔක්කොම ඥාති 8ක් ඉන්නවා. කොමාරි සංයුතිය 3යි ඉන්න ඕන. මෙයාගෙන සංයුතිය 3යි ඉන්න ඕන. හැබැයි පියාගේ පිරිමි ඥාති කියද? පියාගේ පිරිමි ඥාති 3යි. ගැහැණු ඥාති 5යි. මවගේ පැත්තට එන්න. මවගේ පැත්තේ පිරිමි ඥාති 4යි. ගැහැණු ඥාති 3යි. මහමුතිය. පියාගේ මවගේ ඉස්සෙල්ලා ඥාති දෙකොල්ල වෙන් කරා. එක එක්කෙනාට පිරිමි ගැහැණු කීයක් වෙනවද කියලා බලන්න ඥාති. හරි. දැන් ඒගොල්ලෝ ඕන විදිහට තෝරමු. මොකද්ද වෙන්න ඕන? එක පැත්තකින් 3. කියන්නේ මෙන්න මේ පැත්තේ සම්පූර්ණ 3ක් වෙන්න ඕන. අයි පියාගෙන් 3යි. මවගේ ඥාති 3යි එන්න ඕන. සම්පූර්ණ පිරිමි 3යි ගැහැණු 3යි බැලන්ස් වෙන්නත් ඕන. නැත්තම් බෑ. හරි. එතන මෙහෙම කරමු. ඉස්සෙල්ලා 3කින් පටන් ගන්න. මේන් 3ක් ගන්නවා. හරිනේ පියාගේ 3ම හරි. ඒ ASCII පිරිමි 3ත් හරි. පියාගෙන් තවත් ගැහැණු ගන්න නැහැ. හරිනේ පියාගේ පැත්තේ 3ක් කම්ප්ලීට්. මවගෙන් පැත්තේ 3ක් ඉද්දී අපිට පිරිමි ගන්න විදියක් නැහැ. පිරිමි 3ක් ඉන්න ඕන නිසා ගැහැණු 3ක් තමයි මවගේ පැත්තේ බැලන්ස් කරන්න 6ක් ඉන්න ඕන 3 දෙනා 3 දෙනා. හරි. හරි. ඊට පස්සේ පියාගේ පැත්තෙන් 2යි. පියාගේ පැත්තෙන් 2ක් අරගෙන මවගේ මේ පිරිමි 2යි ගැහැණු 1යි අරගෙන පියාගේ පැත්තෙන් 3 දෙනා සම්පූර්ණ. දැන් එහා පැත්තේ මවගේ පැත්තෙන් 3 දෙනා සම්පූර්ණ වෙනත් ඕන. තව පිරිමි ගැහැණු 3 දෙනා බැලන්ස් වෙනත් ඕනේ. හරි. මෙතන පිරිමි 3ක් ඉන්නෝනේ. තව පිරිමි එකක් ගත්තනම් පිරිමි 3ක්. හරි. මෙතන ගැහැණු එකක් ඉන්නවා. තව ගැහැණු දෙකක් ගත්තනම් වැඩේ හරි. ගැහැණු 3යි. ඕකේ. ඊට පස්සේ තව පුළුවන්. මෙයින් එකක් ගමු. මෙයින් එකක් අරගෙන මෙයින් දෙකක් ගත්තම පියාගේ පැත්තෙන් 3 දෙනා හරි. දැන් පිරිමි 3යි ගැහැණු 3යි බැලන්ස් කරන්න ඕන. මෙතන පිරිමි 1යි තව පිරිමි දෙකක් ගත්තනම් පිරිමි 3 දෙනායි. හරි. මෙතන ගැහැණු 2යි තව ගැහැණු 1යි ගත්තනම් මවගේ පැත්තෙන් 3 දෙනා බැලන්ස් වෙලා පිරිමි 3යි ගැහැණු 3යි බැලන්ස් වෙනවා. තව එකක් පුළුවන්. තව මොකද්ද? මෙයාගේ පැත්තෙන් පිරිමි ගන්න නැහැ ගැහැණු 3යි.
ඊට පස්සේ මෙතන 3යි මෙතන නැහැ. හරිනේ වැඩේ. ඔය කියන තත්ත්වවලට ගන්න පුළුවන් වෙනස්කම 4ක් තියෙනවා. හරි. ඒතර ඒකේ තෝරා ගැනීම කීයක් තියෙනවද කියලා බලමු. ඔය වගුව කොහොමද ඉක් කරන්නේ? එතන තෝරා ගැනීම මෙයාගේ තෝරා ගැනීම 3න් 3ක්. 3ක් ඉන්නෝ 3ම ගන්න. 3ක් ඉන්නෝ 3ම ගන්නවා. එහෙනම් මොකද්ද ප්‍රමේය? 3C3. මේ බලන්න 5ක් ඉන්නෝ ගණන එක ලියන්නේ නැහැ. 4ක් ඉන්නෝ ගණන එක ලියන්නේ නැහැ. 3ක් ඉන්නෝ 3ම ගන්නවා. 3C3යි. ඔය විදියට. හරිනේ. ඊට පස්සේ 3ක් ඉන්නෝ 2ක් ගන්නවා. 3C2. 5ක් ඉන්නෝ 1ක් ගන්නවා. 5C1. 4ක් ඉන්නෝ 1ක් ගන්නවා. 4C1. 3ක් ඉන්නෝ 2ක් ගන්නවා. 3C2. මේකල සුළු කළ උත්තරේ ලියන්න ඕනේ ඉස්සරහ. හරිනේ. දැන් මේ පේලිය පුර 3ක් ඉන්නෝ 1ක් ගන්නවා. 5ක් ඉන්නෝ 2ක් ගන්නවා. හරිනේ. මේ 4ක් ඉන්නෝ 2ක් ගන්නවා. 3ක් ඉන්නෝ 1ක් ගන්නවා. සම්පූර්ණ අතරමැද වැඩවල ගුණිතය. එතන 3න් 1ක් 3C1යි. ඊට පස්සේ 5න් 2ක් ගන්නවා 5C2යි. මෙතන 4න් 2ක් ගන්නවා 4C2යි. මෙතන 3න් 1ක් ගන්නවා 3C1යි. සුළු කළ උත්තරේ ගන්න ඕන. ඒක තාම ගත්තේ නැහැ. මේ අවසාන සම්පූර්ණ කරමු. 5න් 3ක් ගන්න 4න් 3ක් ගන්න. මෙතන මේ 5C3යි 4C3යි. සුළු කළ උත්තරේ දාන්න තියෙන 3C3 1යි. මෙතන එක් වරක් එක 1යි. මෙතන 3C2 3යි 5C1 5යි 4C1 4යි 3C2 3යි. මෙතන 5 වරක් 3 15යි 60යි 60. 180ක් එනවා. හරිනේ. එතන 180ක්. ඔව් එතන 180යි. ඊට පස්සේ මෙතන ඉන්නවා 3ක් 5C2 සුළු කරලා බලන්න අර විදිහට NCR ලියලා දන්නෝනේ ගන්න. 5C2 10ක් KV 4C2 6ක් KV 3C1 3යි 60යි. 9යි 540ක් එනවා. මෙතන 5C3 10ක් KV 4C3 4යි 40යි. ඔය සෙට් එක මොකම එකතු කරාම 761ක් KV. ඔය විදිය බලමු මේක ලකුණු කොහොමද තියෙන්නේ කියලා. සම්පූර්ණ මුලින් ඉඳන්ම ලකුණු 60ක් තියලා තිබුණ 150යි නේද? ඒතර මේ එච්චර ලොකු වෙලාවක් යන්නේ මේ ගාන මේ ගොඩක් ළමයි කරන්න එන්නේ නැති ගාන කර පැටලෙන ගතියක් වගේ තියෙන නිසා අර එහෙම අදහසක් තියෙනනේ. හැබැයි හරියට තියෙන ටික කම්ප්ලීට් කරගත්තා නම් වෙලාව සෑහෙන්න ඉතිර කරගන්න පුළුවන් හොඳ ගානක් මේක. අපි බලමු ලකුණු කොහොමද එන්නේ කියලා. මුල් කොටසට මේ මුල් කෑල්ලට ලකුණු 15ක් තියෙනවා. මුල් කෑල්ලට ලකුණු 15ක් තියෙනවා. මෙයාට ලකුණු 5යි. මෙයාට 5ක් තියෙනවා. ඊට පස්සේ මෙයාට 5ක් තියෙනවා. මේ දෙන්න ගුණ කරලා මේක හදාගන්න ලකුණු මේ දෙන්න ගුණ කරලා ගන්න එකට 5යි. උත්තරේ හරි ගස්ස ගන්න එකට 5යි ලකුණු 20ක් තියෙනවා. නැත්නම් මෙහෙමත් පුළුවන්. හොඳයි. එක සැරේම මේක ගන්න පුළුවන් ක්‍රම ගාන 5C3 4C3 කියලා එක සැරේ ගන්නවා නම් ওই ලකුණු මේ ලකුණු 10ත් එක්කම 15 මේ පේලියටම හම්බ වෙනවා. ප්‍රශ්න නැහැ. එහෙම ගන්න පුළුවන්. නැත්නම් වෙනස් විදිහට මේ එක එක කෙනාට තනි වාක්‍ය කියලා ගන්නත් පුළුවන්. හරි. ඒතර මේ කියන්නේ ලකුණු 20යි. එක කොටසට. දෙක කොටසට තියෙන ලකුණු 40ක්. මේකේ මේ දෙක කොටසේ මෙයාට ලකුණු දීලා නැහැ. අන්තිම පේලියට ලකුණු දීලා නැහැ. මොකද අන්තිම පේලියනේ මුල් එකේ හොයන්නේ. මේකට ලකුණු දීලා නැහැ. ඒතර මේ පේලියට 504 මේකට 10යි. මෙයාට 10යි. ওই 10 හම්බ වෙන්නේ මේ වගුවේ මේ තේරීමට සහ මේ සුළු කරලා ලකුණු ගන්න එකට. හොඳයි. සුළු කිරීම මේ පේලියම හරනම් තමයි 10 හම්බ වෙන්නේ. හරි. මෙතනට 10යි මෙතනට 10යි මේ පළවෙනි එක්කිනාට 5ක් තියෙනවා. ඒතර 10 10 20යි 5යි 25යි 5යි මෙතන 30යි. උත්තරේ සුළු කරලා ගන්න එකට 30යි. මෙන්න මේ අවශ්‍යතා මේ හතර මේ පේලි හතරම හරියකට 10ක් වෙනවා. මේ අවස්ථා හතරම සලකලා වගුවට වගුවේ අවස්ථා හතර මේ සුළු කිරීම ටිකට තමයි මේ ලකුණු සෙට් එක හම්බ වෙන්නේ. මේ අවස්ථා හතර වෙනම සලකනකොට වෙනම ලකුණු 10ක් දීලා තියෙනවා. එහෙම තමයි මේකේ ලකුණු 40 එන්නේ. හරි. ඒ විදිහෙන් මේක මේ සංකර සංයෝජන එතන අමාරු ගානක් නෙමෙයි. පුළුවන් තරම් මේ try කරලා පොඩක් ප්‍රැක්ටිස් වුණොත් වැඩේ කොට දාගන්න පුළුවන්. හරි. ඒ විදිහට මේ වැඩේ
සාකච්ඡා කරලා ඉවරනවා. ඔයගොල්ලෝ මේ තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවනේ අනිවාර්යෙන් දෙතුන් පාරක් හරි බලන්න වීඩියෝ එක. බලලා කොහොම හරි තේරුම් ගන්න try කරන්න. ඒත් අමතක නම් පොඩක් තියරි ටිකක් එක්ක මේ බලලා කුමාරියෝ ගානට හැඩ ගහින්න අර ටිකක් අමාරුම කරකවල වගේ ගානක් දුන්නොත් නම් හදන්න try කරන්න ඕනේ නැහැ. ටිකක් ලේසියෙන් සමහර ගණන් දැක්කම තේරෙනවනේ මේක හදන්න පුළුවන් මට්ටමක් කියලා. ඒ වගේ ගානක් දුන්නොත් බය නැතුව යන්න පුළුවන් ගානට. ඒක ඕන කරන හරියම පොඩි සිද්ධාන්ත ටිකක් මේ පාඩමේ සිද්ධාන්තත් ගොඩක් අඩුයිනේ. ඒක නිසා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා ලකුණු ටික ගන්න try කරන්න. හරි. මේක වීඩියෝ සීරීස් එකම අපි දානවා කොහොමද මේ පාස් පේපර් සෙට් එකේ සංකරණ සංයෝජන මේ ඒක නිසා channel එක subscribe කරලා තියාගන්න.